දියවැඩියාව හැදෙන්න වයසට ගියාමද? ඔව් ඒක වැරදිමත් නැහැ. හැබැයි මේ තත්ත්වය ඇති වෙන්න හේතු හැදෙන්නේ ඔබ කුඩා කාලයේ සිටමයි. අපි ගන්න ආහාරයෙන් ලැබෙන කාබෝහයිඩ්‍රේට්ස් රුධිරයේදී ග්ලූකෝස් බවට පරිවර්තනය වෙනවා. ඒ ග්ලූකෝස් සෛලවලට යාමට අග්නේශය නිෂ්පාදනය කරන ඉන්සියුලින් නම් හෝමෝන් එකක් අවශ්‍යයි. ඉන්සියුලින් නිෂ්පාදනයේ අඩුවීමක් හෝ ක්‍රියා නොකිරීමක් සිදුවීමෙන් ග්ලූකෝස් රුධිරයේම රැඳෙනවා. ඉන්සියුලින් සහ ග්ලූකෝස් අතර පවතින මේ සමතුලිතතාවය නැති වී රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීම දියවැඩියාව ලෙස හඳුන්වනවා. දියවැඩියාවෙන් වර්ග කිහිපයක් පවතිනවා. type 1 diabetes, type 2 diabetes සහ gestational diabetes. type 1 diabetes කියන්නේ autoimmune disease එකක්. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදියට මේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන අග්න්‍යාශය සෛල විනාශ වීමෙන් ඉන්සියුලින් නිෂ්පාදනය ඉතාමත්ම අඩු හෝ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය වීම සිදු නොවීම type 1 diabetes තත්ත්වය ලෙස හඳුන්වනවා. ඒ නිසා රෝගියාට ජීවිතය පුරාම ඉන්සියුලින් ඉන්ජෙක්ෂන්ස් ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කුඩා දරුවන් හෝ තරුණයන් අතර මේ තත්ත්වය දක්නට ලැබෙනවා. type 2 diabetes මේ ලෝකයේ වැඩිම ප්‍රමාණයකට බලපාන දියවැඩියා වර්ගය. අධික බර, අවම ශාරීරික ක්‍රියාකාරීත්වය, ආහාර රටාව සහ ජානමය හේතු නිසා ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම තරමක අඩුවීමක් සිදු වෙනවා. මේ නිසා මුලදී ශරීරය වැඩිපුර ඉන්සියුලින් නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කරනවා. නමුත් අවශ්‍යතාවයට සැරලන ඉන්සියුලින් ප්‍රමාණයක් නොමැති වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේ තත්ත්වය ශරීරයේ හැම අවයවයකටම අයහපත් ආකාරයට බලපෑම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අක්මල් මගින් පිටත් කරන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමත් මේ type 2 දියවැඩියා තත්ත්වයේදී සිදු වෙනවා. මේ හේතුව නිසා කාලය සමග ශරීරයේ සෛල ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිචාරය සහ සංවේදීතාවය අඩු වීමට පටන් ගන්නවා. මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් ලෙස හඳුන්වනවා. gestational diabetes ඇතම් ගර්භණී කාන්තාවන් අතර දක්නට ලැබෙන මේ තත්ත්වයට හේතු වෙන්නේ ඔවුන්ගේ ශරීරය ඉන්සියුලින් වලට දක්වන සංවේදීතාවය අඩුවීම. ගර්භණී කාලය අවසන් වූ පසු මේ යථා තත්ත්වයට පත්වන අතර කලාතුරකින් කෙනෙක්ට මේ තත්ත්වය පසුකාලීනව type 2 diabetes බවට පත්වීමේ අවදානමක් පවතිනවා. දියවැඩියාව තියෙන කෙනෙක්ට මතුවන රෝග ලක්ෂණ මොනවාද? දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක තිබුණත් ඒවා සෛල තුළට ඇතුළු වීමක් සිදු නොවන නිසා සෛල වලට අවශ්‍ය ශක්තිය නිසියාකාරව ලැබීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම සෛල වලින් ජලය එළියට කාන්දු වීමක්ද සිදු වෙනවා. ඒ නිසා අධික පිහෙට්ටුව, නිදිමත ගතිය, තිබා ඇතිවීම සහ මුත්‍රා වැඩි වශයෙන් පිටවීමද සිදු වෙනවා. ඒ වගේම අධික බඩගින්න, කුඩා කැපීම්, තුවාල සුවවීම, මන්දගාමී වීම වැනි තත්ත්වයන්ද ඇති වෙනවා. දිගු කාලීන බලපෑම් දියවැඩියාව පාලනය නොවන හොත් ඒ බරපතල සෞඛ්‍ය ප්‍රතිඵල ඇති කරනවා. හෘද රෝග සහ ආඝාත, වකුගඩු ආශ්‍රිත රෝග, ස්නායු ප්‍රදමී ආශ්‍රිත රෝග සහ අක්ෂි සම්බන්ධ රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. දියවැඩියාව පාලනය කළ හැකිද? දියවැඩියාවට වැළැක්විය හැකිද? ඔව්. අධික සීනි සහිත කේක්, බිස්කට් වැනි ආහාර වෙනුවට එළවලු, පළතුරු සහ කුරක්කන්, කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලෙස තෝරගන්න. ඔබගේ BMI අගය 18-25 අතර පවත්වා ගැනීමෙන් බර පාලනය කරගන්න. ඒ වගේම සතිපතා ව්‍යායාම කිරීම, regular checkups ආදී පාලනය කිරීම සහ ඖෂධ පරිපෝෂණය නියමිත ලෙස සිදු කිරීමත් දියවැඩියාව පාලනය කර ගැනීම වෙනුවෙන් ඔබට සිදු කළ හැකියි. දියවැඩියාව හැදුණු කෙනෙක්ට දියවැඩියාව සමග ජීවත් වීමට සිදු වෙනවා. දියවැඩියාව කියන්නේ ඔබට ඔබේ ශරීරය ගැන වග බලා ගැනීමට ලබා දෙන අවස්ථාවක් නම් ඔබගේ ජීවිතය පාලනය කර ගැනීමෙන් දියවැඩියාව පාලනය කරගත්තේ ඔබමයි. මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම තුළින් ඔබට පෙර සිටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වී නිසියාකාරව ඔබගේ සිරුර පවත්වා ගැනීමෙන් මෙම තත්ත්වයට ගොදුරු නොවී නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ. හෙට දවසේ නිරෝගීව ඉන්නට අද දවසේ සෞඛ්‍ය ගැන හිතන්න.